හරි ළමයි අර මීටින් එක පොඩ්ඩක් කට් වුණා අර කනෙක්ෂන් අවුලක් හින්දා මේ ලින්ක් එකෙන් හැමෝම ජොයින් වෙන්න යාළුවන්ටත් කියන්න දැන් කලින් ලින්ක් එක එතන අර තාක්ෂණික දෝෂයක් හින්දා අර කනෙක්ෂන් අවුලක් ආවා ඒකෙන් මේ ඒ ලින්ක් එක කට් වුණා දැන් අලුත් ලින්ක් එකක් මේකේ දාලා ඇතිනේ ඒකෙන් යාළුවන්ටත් එන්න කියලා හරි අපි කතා කර කර හිටියේ හතරවෙනි ප්‍රශ්නේ එතකොට මේ හතරවෙනි ප්‍රශ්නේ හරි. අපි විනාඩියක් දෙකක් බලමු අනිත් ළමයි සම්බන්ධ වෙනකන්. හරි. කමන්නේ අපි පටන් ගමු. අනිත් අයත් සම්බන්ධ වෙන්න. අපි සාකච්ඡා කර කර හිටියේ හතරවෙනි ප්‍රශ්නේ. බලමු අපි මූල ඉනායක කරමු. පහත දැක්වෙන රූපයේ රූපයේ සියලු පෘෂ්ඨ සුමට වන අතර බී වස්තුවේ එල්ලා ඇති දුනුතරාදියේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වේ. දැන් මේ බී ඔයාට ඊතලෙන් පේනවා ඇති මේ බී ස්කන්ධය එල්ලලා තියෙන දුරාදී ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් කියලා කියනවා. ඒ වස්තුව මේ කිලෝග්‍රෑම් 39 වස්තුව සම්බන්ධ කර ඇති දුරුතරාදිය සැහැල්ලු හා සුමටයි. සැහැල්ලු හා සුමටයි නම් අපිට එතනින්ම කියන්න පුළුවන් මොකද්ද? හ්ම් දුරුතරාදියේ දෙපස මොනවා සමානයිද? ආ ආතතිය සමානයි. දුරු තරාදිය ඒ වස්තුව සම්බන්ධ කරලා තියෙන දුරු තරාදියේ දෙපස ඒ තන්තුවේ දෙපස ආතති සමානයි. ඒකෙම කියන්න පුළුවන් දුරු තරාදී සැහැල්ලු හා සුමට වේ කියන එකෙන්. මේකෙදි මේක සම්පූර්ණයෙන්ම ගානේ පොඩි අවුලක් තියෙනවා. මන් දුන්න ගාන නෙමෙයි ටයිප් කරලා තියෙන්නේ. ඒක පොඩි වෙනස්කම් කරලා ටයිප් කරලා තියෙන. ඒකින්ද මේකේ උත්තර දෙකක් එනවා. අපි ගාන හදාගෙන එන උත්තරයට අපි බලමු කොහොමද එන්නේ කියලා. හරි. බෝඩ් එකේ පේනවනේ. අර කලින් අර මීටින් එක කට්ටුනේ පොඩ්ඩක්. එහෙනම් හරිනේ. පේනවනේ ක්ලියර්. හරි. මම ඔන්න අලුත් පෑනකුත් ගත්තා. එතකොට හොඳ පේනවනේ උන්ට. මෙහෙම පෘෂ්ඨ දෙකක් තියෙනවා. මෙතන ආනත පෘෂ්ඨයක් තියෙනවා. උඩ පේනවද? හරි. ඊට පස්සේ මේ ඉහළ පෘෂ්ඨය කියන්නේ තනි තල පෘෂ්ඨයේ මත ගණකයක් තියලා තියෙන ගණකයක් කියන්නේ කිලෝග්‍රෑම් 36 39ක වස්තුවක්. මේක අපි නම් කරලා තියෙනවා B වස්තුව කියලා. හරිද? B වස්තුව කියලා. ඒක නම් කරලා තියෙනවා මෙහෙම වස්තුවක් තියෙනවා. මේකේ බර අපි මුලින්ම මේ බර ලකුණු කරමු. කිලෝග්‍රෑම් 39 කියන්නේ බර කොච්චරද? නිව්ටන් 390. මේක සම්බන්ධ කරලා තියෙනවා දුනුතරාදියකට. ඒක සැහැල්ලු හා සුමටයි. ඊට පස්සේ ඒක කප්පියක් හරහා යනවා. එහෙම. කප්පියක් හරහා ගිහලා ආයි දුනුතරාදියක සම්බන්ධ වෙලා ආයි කිලෝග්‍රෑම් 10ක වස්තුවක් හා සම්බන්ධ වෙනවා. කිලෝග්‍රෑම් 10ක වස්තුවක් හා සම්බන්ධ වෙනවා. එහෙම ආනත තලයේ තියෙනවා. මෙහෙම දුනුතරාදිය තියෙනවා. එහෙම. මේක කිලෝග්‍රෑම් 10ක්. එතකොට බර අපිට ලකුණු කරන්න පුළුවන් කොච්චරද? නිව්ටන් 100ක්. හරිද? ඕක තමයි අපි දීලා තියෙන රූපේ. එතකොට මේකේ විශේෂ කරුණක් කියනවා මේ දුරු තරාදියේ. මම ඒකත් අර විදියට වදින්න දුරු තරාදිය. නැත්තම් තේරුම් ගන්න අමාරුයිනේ. මෙහෙම මේ දුරු තරාදිය ගැන කියනවා. ඒ කියන්නේ මේ B වස්තුව. නෙමෙයි A වස්තුව Aද Bද මේක? B නේ. මේක B වස්තුව සම්බන්ධ කරලා තියෙන දුනුතරාදිය සැහැල්ලු හා සුමටයි කියලා කියනවා. ඒ කියන්නේ මේ දුනුතරාදිය සැහැල්ලු හා සුමටයි කියලා කියනවා. දැන් අපිට තියෙන්නේ පද්ධතියේ බල ලකුණු කරන්න. මොනව ලකුණු කරන්නද?
බල ලකුණු කරන්න. එතකොට බල ලකුණු කරන්න ගත්තාම වස්තුන් වල අපි බර බලනවා. බර බලද්දි මේකේ බර අපි ලකුණු කරලා ඉවරයි. ඒක නිව්ටන් 100ක් කිලෝග්‍රෑම් 10ක් කියන්නේ තියෙන්නේ. එතකොට නිව්ටන් 100ක් බරයි. එතකොට ඒ වස්තුව සම්බන්ධ කරලා තියෙන දුරුතරාදිය කිලෝග්‍රෑම් එකක් බරයිලු. එහෙනම් ඒකේ බර කීයද? ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකයි. බර නිව්ටන් 10යි. 10යි නිව්ටන්. ඊට පස්සේ බී වස්තුව සම්බන්ධ කර ඇති දුරුතරාදිය සැහැල්ලු හා සුමටයිනේ. එතකොට ඒකේ බරක් එන්නේ නැහැ. එතකොට බී වස්තුව කිලෝග්‍රෑම් 39ක්ලු. එතකොට ඒකේ නිව්ටන් එනවා 390ක්. හරි. දැන් තියෙන්නේ මේ බලවල ඔන්න බල ඔක්කොම ලකුණු කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන තන්තුවේ ආතතිය. තන්තු ආතතිය ලකුණු කරන්න මෙන්න මෙතන ආතතිය තමයි T කියලා අහන්නේ. T කියලා අහන්න මෙතන ආතතිය. පේනව නේද? ඔව්. T කියලා අහන්න මෙතන ආතතිය. ඊට පස්සේ තන්තුවේ ආතතිය ගත්තාම මෙතන අපිට ගන්න පුළුවන් අපි එතන T1 කියලා ගමු. T1 එතන T1 ඊපස්සේ මෙතන T2 ඇයි එතන ඒ දෙකේ තන්තු ආතති වෙනස්? ආ ඇයි ආතති වෙනස්? හ්ම් ආතති වෙනස් ඇයි එතන? ඔව් මෙතන දුරුතරාදියන්නේ තියෙන දුරුතරාදිය මගින් දෙපස තන්තුවේ ආතති වෙනස්. මොකද ඒකට ස්කන්ධයක් තියෙන හින්දා. ස්කන්ධයක් තියෙන ඒ වගේ සැහැල්ලු නෑ. හරිද? එතකොට එතන දෙපස තන්තුවේ ආතති තියෙනවා. ඊට පස්සේ මෙතන ආතතියකුත් තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් T කියලා. මොකද මේ තන්තුවේ ආතතිය මේ තන්තුවේ ආතතියට සමානයිනේ. මොකද එතන කියනවනේ තන්තුව සැහැල්ලු හා සුමටයි කියලා. එතකොට අපිට T2 ලියා ගන්න පුළුවන් නේ T කියලා. T2 ලියා ගන්න පුළුවන් T කියලා. ඇයි මේ කප්පිය සුමටයි සැහැල්ලු හා සුමටයි. කප්පියත් සැහැල්ලු හා සුමටයි. එතකොට අපිට T ලියන්න පුළුවන් මේ තැනට T ලියන්න පුළුවන් මේ තන්තුවේ ආතතිය මේ තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් මේ තන්තුවේ ආතතියට T ලියන්න පුළුවන්. හරි. දැන් තියෙන්නේ ගාන හදන්න. ගාන හදනකොට මේ වස්තු දෙකේම මේ ආනත වස්තු දෙකේ අපිට විභේදන සංරචක ගන්න වෙනවා. මොකද චලනය වන්නේ මේ දිශාවටනේ. චලනය වන්නේ ත්වරණය වන්නේ මේ දිශාවට. ඒ දිශාවට ත්වරණය වෙනවා නම් ඒ දිශාවට අපි විභේදන සංරචක ගන්න ඕනේ. එතකොට මේක විභේදන සංරචකය ගත්තාම නිව්ටන් 100 විභේදන සංරචකය ගත්තාම මේක අංශක 60ක ආනතියකින් යුක්තයි කියලා කියනවා. එතකොට ඒකේ විභේදන සංරචකය ගත්තාම මෙතන ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන්. ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන්. මෙතන මෙතන 60යි මෙතන 60යි නම් මෙතන 90යි 90යි නම් මෙතන 60යි නේ. එහෙමනේ එන්නේ. දැන් මෙතන 60යිනේ. මෙතන 60 වෙනකොට මෙතන ඒකාන්තර කෝණ වලින් 60යි. මේ මම පෑන තියන් මෙතන ඒකාන්තර කෝණ වලින් 60යි. එතන 60යි වෙනකොට මෙතන එතනත් ඒකාන්තර කෝණ වලින් 60යි. මේ Z හැඩේ කෝණ ඒකාන්තර කෝණ වලින් 60යි. එතකොට මේ කෝණය එනවා අංශක 60යි. එතකොට අංශක 60ක ආනතියකින් විභේදනය කරාම 100යි cos 60යි. කෝණේ තියෙන පැත්තට cos 100යි cos 60යි. cos 60 කියන්නේ කීයද? cos 60 කියන්නේ භාගයයි. එහෙනම් මෙතනට එනවා අංශක නෙමෙයි නිව්ටන් 50. එතකොට මේ පැත්තට ආනතිය අංශක 50. සෝරි නිව්ටන් 50. අපිට මේ විභේදන සංරචකය එච්චර අවශ්‍ය වෙන්නේ නැන්නේ. ඒකින්ද අපි ඒක ගන්න නැතුව ඉමු. ඕනනම් ගන්න පුළුවන් 100යි sin 60යි කියලා. එතකොට 50යි මූල 3යි. මේ පැත්තට එච්චර අවශ්‍ය නැහැ. මොකද මේ පැත්තට භාවිත වෙන්නේ නැහැ. අපිට ඕනේ චලනය වෙන පැත්තට විභේදන සංරචකය. ඊට මේක විභේදනය කරාම එනවා කීයද? මෙතනත් අංශක 60යි. ඒක ලියන්න යන්නේ නැහැ. මොකද එතකොට පැහැදිලි නැහැනේ. එතකොට එතන අංශක 60යි නම් මෙතන අංශක 60යි නම් මෙතන අංශක 60 වෙන්න එපා අනුපූරක කෝණ වලින්. එතකොට මෙතන අංශක 60යි නම් 10යි cos 60යි. cos 60 කියන්නේ භාගයයි. එහෙනම් නිව්ටන් 5යි. මේ පැත්තේ නිව්ටන් 5යි. ඒකෙත් තියෙනවා මේ පැත්තේ විභේදන සංරචකය. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.
හරිද ගාන හදන්න අවශ්‍ය වෙන්නේ. කැමති නම් ගන්න ඉතින්. හරි. එතකොට මේකේ අහන්නේ ඔන්න බල ලකුණු කරලා ඉවරයි. විභේදන සංරචකත් තරන් ඉවරයි. දැන් තියෙන ගාන හදන්න. ගාන හදනකොට අපිට පුළුවන් කොහොමද? පද්ධතියේ මුළු තරණය හොයන්න. පද්ධතියේ මුළු තරණය හොයනකොට අපිට පද්ධතියේ මුළු තරණය හොයනකොට පද්ධතියටම සමානයි මේ දාන්න. පල්ලෙහාට කැමරාව ගමුනේ. හරි. අපි පද්ධතියටම සමානයි මේ දාන්න. මෙහෙම. මේ පැත්තට ගන්නකො. හරි. සමානයි මේ දාමු පද්ධතියටම. පද්ධතියටම සමානයි මේ දැම්මු අපි දාන්න මේ දිශාවට. මොකද චලිත වෙන්නේ මේ දිශාවටනේ අනුත දිශාවටනේ. අපි සමානයි මේ දැම්මු පද්ධතිය මුළු ස්කන්ධය කීයද? බලන්න පද්ධතිය මුළු ස්කන්ධය කීයද කියලා. මෙතන කිලෝග්‍රෑම් 39යි. හරිද මෙතන කිලෝග්‍රෑම් 39යි. මෙතන කිලෝග්‍රෑම් 1යි මෙතන කිලෝග්‍රෑම් 10යි. එතකොට මුළු ස්කන්ධේ නෝ කිලෝග්‍රෑම් කීයද? 10. 39 1යි 40 41යි 50යි. මුළු ස්කන්ධේ නෝ කිලෝග්‍රෑම් 50යි. එතකොට අපිට හොයන්න ඕනේ ත්වරණය. යෙදෙන බලය කොච්චරක්ද? දැන් මේ පැත්තේ නිව්ටන් 50යි. මෙතේ යෙදෙන බලය මේ පැත්තට අපි විභේදන සාරචකයෙන් ගත්තනේ. පල්ලෙහාට නිව්ටන් 50ක් යෙදෙනවා. ඊට අමතරව ඉහළ දුරුතරාදීන් ඇති වෙනවා නිව්ටන් 5ක්. එතකොට මුළු බලය කීයද? 5යි 5යි 50යි කීයද? 55යි. යෙදෙන මුළු බලය 55යි. එතකොට 50න් බෙදුවාම ඒ එන්නේ කීයද? ඒ එන්නේ කීයද? 1.1 ms ඉන්න එක. මේක මම හැදුවේ තරණේ එක විදියට එන්නේ. කියන්නේ මේ යෙදෙන බලය 50 වෙන්න හැදුවේ. මොකද ඒක ගාන ටයිප් කරනකොට පොඩ්ඩක් වෙනස් කරලා ටයිප් කරලා තියෙනවා. ඒකින්ද 1.1 ඇවිල්ලා තියෙනවා. හරිද? 1.1යි තරණ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් අපේ අහන්නේ මේ තන්තුවේ ආතතියනේ මේ T කියලා මේ T කියලා දක්වන තන්තුවේ ආතතියනේ අහන්නේ. එතකොට T කියලා දක්වන තන්තුවේ ආතතිය නම් අපිට මේ B වස්තුවට F සමානයි මේ දාන්න පුළුවන්. B වස්තුවට F සමානයි මේ දැම්මොත් මෙහෙම එන්නේ. B වස්තුවට B ට F සමානයි මේ දාමු සමානයි මේ B ගේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 39යි. ත්වරණය එතකොට පද්ධතිය ත්වරණය එකටත් අදාළයිනේ. ත්වරණය නම් 1.1. එතකොට අපිට එනවා බලය එනවා. බලය කියන්නේ තන්තුවේ ආතතිය එනවා. මොකද ඒක අදින්නේ මේ බලන්න මේ ආයි කැමරාවට ගන්න. මෙතන T නේ තියෙන්නේ. T බලයකින් තමයි අදින්නේ. එහෙනම් අපිට බලය විදියට දාන්න පුළුවන් T. හරිද? T විදියට අපිට බලය දාන්න පුළුවන්. එතකොට 39 1.1කින් ගුණ කරාම එනවා 42.9. මේක තමයි උත්තරේ. හරිද? මේක තමයි උත්තරේ. ඒ වුණාට මේ උත්තරේ ඔතන උත්තර පහෙන් නැහැ. හරිද? එතකොට මේ උත්තරේ එන්න තමයි මම මෙතන නිව්ටන් ඒ කියන්නේ තරණේ 1යි එන්න කියලා තමයි මේ ගාන හදන්න කිව්වේ. ඒ වුණාට ඒගොල්ලෝ දාලා තියෙන්නේ 1.1. එතකොට එහෙම එනකොට උත්තරේ හරියට එන්න ඕනේ 39. 39 එන්න ඕනේ. ඒ වුණාට උත්තරේ එන්නේ 42.9. ඒකෙන් දා මං දැන් මාකින් එක හදලා ඉවරයිනේ. මම මාකින් එකේ ලිව්වා මෙහෙම දෙයක්. දැන් ළමයි හදලා තියෙනවා ඇති මෙහෙම තරණේ 1යි කියලා අරගෙන. මට කියන්න බලන්න තරණේ 1යි කියලා අරගෙන හදපු කට්ටිය ඉන්නවද? තරණේ 1යි කියලා අරගෙන හදපු කට්ටිය. ආ තරණේ 1යි කියලා. අන්න හරි ඉන්නවනේ. එක්කෙනයි දෙන්නයි තව දෙන්නයිද? හරි දෙන්නෙක් ඉන්නවා තරණේ 1යි කියලා අරගෙන. හරිද? ඒකෙහින්දා තරණේ 1යි කියලා ගත්තොත් එන්නේ නිව්ටන් 39 නේ. එතකොට මම ලකුණු දුන්න මෙන්න මෙහෙම. නිව්ටන් 39ටත් දුන්නා. පේන්නේ නැහනේ. මෙහෙම. නිව්ටන් 39ටත් දුන්නා.
ඒ වගේම මෙතන පොඩි තව මේ සීක්‍රට් කතාවකුත් තියෙනවා. දැන් මෙතන වෙනම ගත්තාම මොන හරි ලියා ගන්න තියෙනවා ලියා ගන්න ඉක්මනට බල් ලකුණු කරන්න හරි මොන හරි ලියා ගන්න තියෙනවා නම් ඉක්මනට ලියා ගන්න. හරිද? හරිනේ. මම එහෙනම් මේ ටික මකන්නම්. හරි. එතකොට මේක වෙන හදන විදියකුත් තියෙනවා. ඒ කොහොමද? අපිට මේ T1 සහ T2 ඒ කියන්නේ T ව හොයාගෙන අපිට මෙතෙන් තන්තුවේ ආතතිය ගන්න පුළුවන්. අපිට T2 හෙව්වොත් මේ බලන්න මෙහෙ අපිට T2 හෙව්වොත් අපිට T වල තන්තුවේ ආතතිය ගන්න පුළුවන් නේද? දැන් මෙතෙන් තන්තුවේ ආතතිය මෙතෙන්ට සමානයිනේ. මෙතෙන් තන්තුවේ ආතතිය මෙතෙන්ට සමානයි. එතෙන් තන්තුවේ ආතතිය මෙතෙන්ට සමානයිනේ. ඇයි හේතුව? කප්පිය සුමටයි. කප්පිය සුමටයි. එතකොට එහෙම සුමටයි නම් මෙතන T2 ගන්න පුළුවන් අපිට T කියලා. එතකොට මෙතන තන්තුවේ ආතතිය මෙතන තන්තුවේ ආතතිය සමානයි. මෙතන තන්තුවේ ආතතිය මෙතන තන්තුවේ ආතතිය සමානයි. එතකොට අපිට T2 හොයාගත්තොත් T2 හොයාගත්තොත් අපිට T වල අගය ගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. එතකොට අපි එහෙම හැදුවොත් මෙහෙම එනවා. අපි T2 හොයාගමු. ඊට කලින් T1 හොයාගමු. T1 කීයද? ආ පල්ලෙහාට යෙදෙන බලය 50යි. පල්ලෙහාට යෙදෙන මේවා හිතින් හදන්න පුළුවන් ගණන්. පල්ලෙහාට යෙදෙන බලය 50යි. පල්ලෙහාට යෙදෙන බලය 50යි. ඊට ඉහළින් නිව්ටන් 5කුත් පල්ලෙහාට යෙදෙනවා. එතකොට මුළු බලය කීයද යෙදෙන? පද්ධතියට යෙදෙන මුළු බලය කීයද? මේ වගේ බලයක් යෙදෙන්නේ නැහැ. මොකද මේ වගේ පල්ලෙහාට බල තියෙන මේ වගේ බලය යෙදෙන්නේ නැහැ. බලයක් යෙදෙන්නේ මේ දෙන්නගේ විතරයි. ඒ දෙන්නේ ආනතියක් තියෙන හින්දා. හරිද? එතකොට අපිට T1 එව්වොත් පද්ධතියට යෙදෙන මුළු බලය එන්නේ නිව්ටන් 55යි. මෙතන නිව්ටන් 50යි මෙතන නිව්ටන් 5යි. නිව්ටන් 55යි. එතකොට අපිට T1 හොයාගන්න මේ නිව්ටන් 5 අදාළ වෙන්නේ නැහැ නේද? T1 කියන්නේ මෙතෙන් තන්තුවේ ආතතියනේ. මෙතෙන් තන්තුවේ ආතතිය මෙතෙන් තන්තුවේ ආතතිය සමානයි. එතකොට අපිට T1 එනවා නිව්ටන් 50යි. T1 එනවා නිව්ටන් 50ක් කියලා. එතකොට මේ අගය එනවා නිව්ටන් 50ක් කියලා. මෙතන අගය නිව්ටන් 50ක් විදියට එනවා. හරිද? නිව්ටන් 50යි. එතකොට ඔය එක්කෙනෙක් අහලා දෙනවා ඉහළ පහ අදාළ වෙන්නේ නැද්ද කියලා. ඔව්. මෙතන පහ අදාළ වෙන්නේ නැහැ. මේ දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම තන්තුවකින් එල්ලලා තියෙන වස්තුවක්. මේ හරිය පේනවනේ. මෙහෙම මේ වස්තුවක් තියෙනවා කිලෝග්‍රෑම් 10ක මේකම කියලා ගමුකෝ. කිලෝග්‍රෑම් 10ක් එල්ලලා තියෙනවා. ඔයා මෙතනින් එල්ලන් ඉන්නවා තන්තුවකින්. මෙතෙන් තන්තුවකින් එල්ලන් ඉන්නවා. එතකොට මේකේ බර කොච්චරද? නිව්ටන් 100යි නේද? මං කිව්වේ කිලෝග්‍රෑම් 10යි කියන්නේ බර. ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එතකොට බර එනවා නිව්ටන් 100ක්. එතකොට තන්තුවේ ආතතිය කීයද? තන්ත්‍රයේ ආතතිය මේ නිව්ටන් 100ට සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන තන්ත්‍රයේ ආතතිය නිව්ටන් 100යි. එතනම මේ මෙතන කියන දේම තමා මෙතනත් මම කිව්වේ. තේරුණාද? දැන් යෙදෙන බලය නිව්ටන් 50ක් නම් ඊට එහා පැත්තේ තියෙන ඒකට සම්බන්ධ තන්ත්‍රයේ ආතතිය නිව්ටන් 50යි. තේරුණාද? දැන් ඒකේ යම්කිසි ස්කන්ධයක් මේ තන්ත්‍රයේ යම්කිසි ස්කන්ධයක් තිබ්බොත් තන්ත්‍රයේ ආතතිය සමාන වෙන්නේ නැහැ. තේරුණාද? මෙතන ස්කන්ධයක් තිබ්බොත් තන්ත්‍රයේ ආතතිය සමාන වෙන්නේ නැහැ. තන්ත්‍රයේ ආතතිය සමාන වෙන්නේ මේ තන්තුව සැහැල්ලු හා සුමටයි. ඒව ගානේ කියන්න ඕනේ නැහැ. එම විශේෂයෙන් දැන් ගානේ විශේෂයෙන් කියනවා නම් මේ තන්තුව මේ ස්කන්ධයක් තියෙනවා කියලා තන්තුවට ස්කන්ධයක් තියෙනවා කියලා කිව්වොත් ඒ ගාන කියනවා විශේෂයෙන් කියලා නැහැ කියන්නේ එතන ස්කන්ධයක් නැහැ. හරිද? ඒව ඔයගොල්ලෝ මේ විභාගෙදි දෙන්නේ නැහැ එහෙම. හරිද? එහෙම දෙන්නේ නැහැ මෙයා සහැල්ලු මෙයා සුමටයි හැම දෙයක්ම එහෙම දෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම දේ විතරයි සහැල්ලුද සුමටද කියලා කියයි. හරිද? එතකොට T1 එනවා නිව්ටන් 50. ඊට අමතරව
හරිද? දැන් ඔන්න ආව T1. අපිට මෙන්න මෙතෙන්ට F සමානයි මේ දාමු. දැන් මෙයාගෙන් අපි T1 හොයාගත්තනේ. එහෙනම් අපි දුරු තරාදියට, ඒ කියන්නේ Aට සම්බන්ධ දුරු තරාදියට F සමානයි මේ දාමු. F සමානයි. ඒ බර කිලෝග්‍රෑම් 1යි. බර කිලෝග්‍රෑම් 1යි. නෑ අපි මෙතන සමානයි මේ දාන්න නැතුව අපි දුනුතරාදි පාඨාංක වලින් ගමු. දුනුතරාදි පාඨාංක මට කියන්න මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මෙහෙම වස්තුවක් තියෙනවා. මෙහෙම දුනුතරාදියක් එල්ලලා තියෙනවා. මේ දුනුතරාදිය. දුනුතරාදියක් එල්ලලා තියෙනවා. ඒකට මෙහෙම කිලෝග්‍රෑම් 10ක වස්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. මෙයා කිලෝග්‍රෑම් 10 කියන්නේ නිව්ටන් 100යි. මට කියන්න මෙතන තන්තු ආතතිය කීයද? මම දැන් කලින් කිව්වා කීයද? නිව්ටන් 100යි. එතකොට මෙයා කිලෝග්‍රෑම් එකක් බරයි නම් මෙයාගේ බර කීයද? නිව්ටන් 10යි. එතකොට මෙතෙන් තන්තු ආතතිය කීයද? නිව්ටන් 110යි. අන්න ඒකම මෙතෙන්ට ආදේශ කරලා ගමු. හරිද? මෙතෙන් දැන් නිව්ටන් 50කින් මේ පැත්තට අදිනවා. එතකොට මෙතෙන් නිව්ටන් T1 එන්නේ නිව්ටන් 50යි. ඊට අමතරව මෙයාගේ බර අණුව මෙයාගේ නිව්ටන් තව 5ක් මේ පැත්තට අදිනවා. නිව්ටන් තව 5ක් මේ පැත්තට අදිනවා. මේ පැත්තට අදිනකොට මෙතන එතකොට මුළු බලය දෙනවා මේ තන්තුවට නිව්ටන් 5කුයි නිව්ටන් 50කුයි. එතකොට අපිට T1 T2 ගන්න පුළුවන් නිව්ටන් 55යි කියලා. නිව්ටන් 55යි කියලා එතන T2 ගන්න පුළුවන් නේද? මෙතන නිව්ටන් 50ක් දෙනවා. මෙතන නිව්ටන් 5ක් දෙනවා. එතකොට මෙතන තන්තුවට දෙන මුළු බලය එනවා නිව්ටන් 55. හරිද? එතකොට ඒ උත්තරෙත් අපිට මෙතන ගන්න පුළුවන් නිව්ටන් 55ක් කියලා උත්තරේ මෙතනට ගන්න පුළුවන්. මං කිව්වා මෙතන මේ දෝෂයක් තියෙනවා කියලා. හරිද? මේ ගානේ දෝෂයක් තියෙනවා. ඒතර උත්තර විදියට එනවා මෙන්න මේ උත්තර ටික. නිව්ටන් 39ට මම ලකුණු දුන්නා. නිව්ටන් ඔතන 55 කියලා නෑ. ඔතන තියෙන්නේ 5.5 කියලා. එතකොට මම 5.5ට ලකුණු දුන්නා. අනිත් ඒවට නම් ලකුණු දුන්නේ නෑ. ඇයි කියනවා නම් මේ ගානට අනිත් ඒ කියන්නේ අනිත් මේ පාඨාංක මේ ගානට කිසිසේත්ම සම්බන්ධයක් නෑ. හරිද? ඕගොල්ලෝ උත්තරයක් ගහනවට ගන්න ඕනේ ආසන්නව යන්නේ උත්තරයකටනේ. ඒකට ඕගොල්ලෝ ඕන උත්තරයකට ගහලා එම්ම ලකුණු බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? මෙහෙම දැන් උත්තර ආවේ මෙතන 55. ඒ වුණාට මම 5.5ක් දුන්නා. හරි දැන් 39ට විතරයි දෙන්න ඕන. 5.5ක් දුන්නා. එතකොට මේ දෙකටම මම උත්තර විදියට හරි දුන්නා. හරිද? ඔක්කොම ගහලා තිබ්බේ වගේ ඔක්කොම වගේ ගහලා තිබ්බේ මෙන්න මේ උත්තර දෙක. ඒකින්ද එහෙම අවුලක් උන්නේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ අනිත් උත්තර ගහලා තිබ්බේ. ඒගොල්ලන්ට ලකුණු දෙන්න බෑ. මොකද මේකට කිසිසේත්ම ඒකට සම්බන්ධයක් නැහැ. හරිද? කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඔය එක්කෙනෙක් ගහලා තියෙනවා මේකට මාකින්යක් දෙනවද? ඔව් මාකින්යක් දෙනවා. ඔක්කොම මාකින් ලියලා ඉවරයි. මාකින් ලියලා ඉවරයි. අද අද මං දාන්න. මේක ඉවර වෙලා මං අද දාන්නම් මාකින් එක. ඒක අනුව බලන්න. හරි. අපි ඊළඟ ගානට යමු. තේරුණා නේද මේක? මොන හරි ගැටලුවක් තියෙනවද? මේ ගානේ මොන හරි ගැටලුවක් තියෙනවද? තියෙනවනම් කමෙන්ට් කියන්න. නෑනේ. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. හරි. එතකොට මෙතන 5.5 ඒ වගේම 39ට ලකුණු දෙනවා. හරි. ඊට පස්සේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන ටිකක් අමුතුයි. සාමාන්‍ය ඔයගොල්ලන්ට දෙන්නේ දඬු දෙකක. දඬු දෙකක ස්කන්ධ එල්ලලා තමයි දෙන්නේ. ඒ උඩට මෙතන තියෙන දඩු තුනක් තියෙනවා. දඩු තුනක ස්කන්ධයක් තමයි මෙතන දීලා තියෙන්නේ. හරිද? දඩු තුනක ස්කන්ධයක් දීලා තියෙන්නේ. ඒකේ අහනවා එක් එක් ස්කන්ධ ABC කියලා ස්කන්ධ තුනක් තියෙනවා. ඒකේ C භාරයේ මේ C භාරයේ ඒ කියන්නේ උඩම දණ්ඩේ තියෙන භාරයේ ස්කන්ධය කුමක් විය හැකිද කියලා තමයි අහන්නේ. මේකට ඉතින් ඉතාමත් ලේසි මෙහෙම තියෙන්නේ. මෙහෙම
මෙහෙම දණ්ඩක් තියෙනවා ඉහළම දණ්ඩ. ඊට පස්සේ තව දණ්ඩක් තියෙනවා මෙහෙම. ඊට පස්සේ තව දණ්ඩක් තියෙනවා මෙහෙම. හරි. එතකොට මෙතන තියෙනවා C භාරය. මෙතන තියෙනවා B භාරය. මෙතන තියෙනවා A භාරය. මෙතන තියෙන A භාරය. මෙතන එල්ලලා තියෙනවා නිව්ටන් 0.6ක වස්තුවක්. එතකොට මෙතන තන්තුවේ දිග දීලා තියෙනවා. තන්තුවේ නෙමෙයි සෝරි දණ්ඩේ දිග දීලා තියෙනවා මෙතන මීටර් 1යි කියලා. මෙතන මීටර් 9යි. මෙතන මීටර් 9යි. මෙතෙන් දීලා තියෙනවා මීටර් 1යි. මෙතන මීටර් 4ක් දීලා තියෙනවා. මෙතන මීටර් 9යි. 9යිද 6යිද එතන මීටර්? මීටර් 6යිනේ. මෙතන මීටර් 6යි. මෙතන මීටර් 5යි. මෙතන මීටර් 5යි. හරි. අපි මේ ගාන පටන් ගන්නෙ කොතනින්ද? මම දීලා තියෙනවා උඩ පේන්නේ නැද්ද? මේ ගාන පටන් ගන්නෙ කොතනින්ද? පටන් ගන්න හොඳ කොතනින්ද? මෙන්න මෙතනින්. එතකොට මේකේ සිද්ධාන්තය මොකක්ද? මේක සිද්ධාන්තය තමයි බලපූර්ණය. බලපූර්ණය. එතකොට වාමාවර්ත බලපූර්ණය දක්ෂිණාවර්ත බලපූර්ණයට සමානයි කියලා තමයි මේ මුළු ගානම හදන්න තියෙන්නේ. එතකොට වාමාවර්ත බලපූර්ණ. වාමාවර්ත බලපූර්ණය ගත්තාම අපිට මේ මේ දණ්ඩේ වාමාවර්ත බලපූර්ණය ගත්තාම 9 වරක් 0.6 සමානයි එක් වාරයක් ඒ. වාමාවර්ත බලපූර්ණය දක්ෂිණාවර්ත බලපූර්ණයට සමානයි. එතකොට එනවා 5.4යි 5.4යි මොනවද රෑ. එතකොට ඒ වස්තුවේ ස්කන්ධ එනවා 5.4. හරි අපිට ඊළඟට හොයන්න ඕනේ B ස්කන්ධයේ B භාරයේ ස්කන්ධය. B භාරයේ ස්කන්ධය හොයනවා නම් අපිට මෙතන ස්කන්ධය දැනගන්න ඕනේ. මෙතන ස්කන්ධය එන්නේ කොහොමද? මෙතන ස්කන්ධය එන්නේ මේ දෙන්නගේ ස්කන්ධවල හේතුව. එතකොට මෙතන 0.6යි මෙතන 5.4යි. අපිට B වල ස්කන්ධය ගන්න පුළුවන් මෙහෙම. B වල එතකොට මේකේ වාමාවර්ත බලපූර්ණය 6යි වාරයක් B සමානයි මෙතන 0.6යි 5.4යි. කීයද එකතු? 6යි. 6 වාරයක් 4යි. 6 වරක් 4 24යි. එතකොට B එනවා. B එනවා 4යි. මොනවද 4යි ග්‍රෑම්? 4යි ග්‍රෑම්. පල්ලෙහා පේන්නේ 4යි ග්‍රෑම්. හරිද? B ආවා 4යි ග්‍රෑම්. B ආවා 4යි ග්‍රෑම් කියලා. හරි. ඊට පස්සේ ඔන්න B හොයාගත්තා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ අන්තිමටම C. C භාරය හොයනකොට වාමාවර්ත බලපූර්ණය 5 වාරයක් C සමානයි 5 වාරයක් C සමානයි. එතකොට මෙතන 5 වාරයක් කීයද? 5 වාරයක් මෙතන මුළු ස්කන්ධය B ගේ ස්කන්ධය කීයද? B ගේ ස්කන්ධය ග්‍රෑම් 4යිනේ. ග්‍රෑම් 4යි. එතකොට මෙතන මුළු බර ග්‍රෑම් 6යි. එතකොට මුළු ස්කන්ධය එනවා ග්‍රෑම් 10ක්. 10 වරක් 5. 10 වරක් 5 කීයද? 50යි. 50 බෙදෙනවා 5යි. එතකොට අපි C එනවා ග්‍රෑම් 10යි. ඔව් පොඩ්ඩක් ඉන්න. මොකක් හරි අවුලක් ගියාද? ඕ සෝරි මෙතන ග්‍රෑම් නෙමෙයි දීලා තියෙන්නේ. මෙතන මේ නිව්ටන් දීලා තියෙන්නේ. නිව්ටන් නම් මෙතන නිව්ටන් වෙනවා. මම බැලුවා කොහෙන්ද ග්‍රෑම් ආවේ කියලා. සෝරි. හරි. මෙතන නිව්ටන් එන්න ඕනේ. මොකද ග්‍රෑම් කරගන්න පුළුවන් අපිට ග්‍රෑම් කරගත්තොත් මෙතන ග්‍රෑම් 60යි එන්නේ. හරි ග්‍රෑම් කරගන්න ඕන පුළුවන් ඕනනම් කරගන්න පුළුවන් ඒ උනා මෙතන නිව්ටන්.
නිව්ටන් 10ක් කියන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් එකක්. ඒතර උත්තරේ කිලෝග්‍රෑම් එක. කීවෙනි උත්තරේද? හ්ම්? පළවෙනි උත්තරේ. මොන හරි ලියාගන්න තියනවා ලියාගන්න. මොන හරි ලියාගන්න. උඩ රූපේ සටහන ඕනේ නෑනේ. ප්‍රශ්න පත්‍රයක් තියෙනවා නේද? මේ මොන හරි ලියාගන්න තියෙනවනේ ඉක්මනට ලියාගන්න. මේවා හරි ලේසි තියෙනවා. මොකද ගිය පාර පේපරේ දුන්නට පස්සේ ළමයි කිව්වා මේවා එන ලේසි මේවා කරන්නත් බෑ කියලා ගොඩක් ළමයි කිව්වා. හරිද? ලේසි හින්දා ළමයි කරන්නේ. දැන් මේ පාර ටික අමාරු කරා. දැන් මේකත් ලේසි කිව්වා වගේ නම් මම ඊළඟ පාරට මීට වඩා අමාරු කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් එලෙවල් විභාගයකට මේ මට්ටම නෙමෙයි එන්නේ. මීටත් වඩා අමාරු මට්ටමක. හරිද? ඒකින්ද ඕගොල්ලෝ බලන්න ඕනේ මීට වඩා අමාරු පේපර්ස් කරන්න. හරිද? මම මේ දීලා තියෙන ප්‍රශ්න වලට වඩා අමාරු පේපර්ස් කරන්න දැනගන්න ඕනේ. ඒ ලෙවල් විභාගයට එන්නේ මීටත් වඩා පට්ට අමාරු පේපර්ස්. හරිද? ඒකින්ද තමන් උපරිමේ බලන්න ඕනේ අමාරු ගණන් හදන්න. හරිද? ලේසි ගණන් හදලා හිත චූන් කරගෙන එහෙම කරගන්න ඕනේ නෑනේ නේද? එහෙම කරගත්තොත් විභාගයට ගියාම ඉවරයි. හරිද? ඒකින්ද තමන් උපරිමේම බලන්න ඕනේ අමාරු ගණන් හදන්න. අමාරු ගණන් හදලා ඉස්සරහට යන්න. හරි. හරි. මේ ගාන හදලා ඉවරයිනේ. හරි. අපි ඔන්ට ෆිසික්ස් ගණන් ටික ඉවරයි. දැන් ඔන්න කෙමිස්ට්‍රි ගණන් තමයි ඊළඟ තියෙන ෆිසික්ස් ගැන අපි ගණන් 5යිනේ දැම්මේ නේද? එතකොට මේකට උත්තරේ 1. මේකට 39. හරිද? ඔන්න ෆිසික්ස් ගණන් ඉවරයි. ඊළඟට තියෙන්නේ අපිට කෙමිස්ට්‍රි ගණන්. අපි කෙමිස්ට්‍රි ගණන් වලට යමු. කෙමිස්ට්‍රි ගණන් වල තියෙනවා පළවෙනි ප්‍රශ්න. කියන්නේ අපේ මුළු ප්‍රශ්න අංකය 6. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී අවශෝෂණය කරන ශක්තිය අඩුම අගයක් ගන්නේ කුමන මූලද්‍රව්‍ය? මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නකොට අවශෝෂණය කරන ශක්තිය සහ පිට කරන ශක්තිය කියලා දැන් ඉලෙක්ට්‍රෝන මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිද්දී ශක්තිය පිට කරන මූලද්‍රව්‍යයක් තියෙනවා ශක්තිය ලබා ගන්න මූලද්‍රව්‍යයක් තියෙනවා බොහෝමයක් ලෝහ අලෝහ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ශක්තිය පිට කරනවා. සමහරක් එකක් දෙකක් වගේ මූලද්‍රව්‍ය තමා එකක් දෙයක් නෙමෙයි 3 4ක් වගේ මූලද්‍රව්‍ය තමා ශක්තිය අවශෝෂණය කරගන්න. එතකොට මෙතන අහන්නේ ශක්තිය අවශෝෂණය කරන මූලද්‍රව්‍ය වල අවමගය. හරිද? අවමගය. මට කියන්න ශක්තිය අවශෝෂණය කරන මූලද්‍රව්‍ය ටික මොනවද? මූලද්‍රව්‍ය 3යි තියෙන්නේ. 3යි. මොකක්ද මේ මූලද්‍රව්‍ය 3? අන්න හරි බෙරලියම් නයිට්‍රජන් මැග්නීසියම් කවුද බෙරලියම් නයිට්‍රජන් මැග්නීසියම් දන්නේ නැත්නම් ලියා ගන්න බෙරලියම් ඒ කියන්නේ ශක්තිය අවශෝෂණය කරන ශක්තිය ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගනිද්දී ශක්තිය අවශෝෂණය කරන මූලද්‍රව්‍ය ටික තමයි බෙරලියම් නයිට්‍රජන් මැග්නීසියම් බෙරලියම් නයිට්‍රජන් මැග්නීසියම් ඒ තුනෙන් අඩුම අගයක් ගන්න මොකද්ද කියලා තමයි අහන්නේ උත්තරවල තියෙන දීලා තියෙනවා නයිට්‍රජන් සහ මැග්නීසියම්. එතකොට ඒ දෙකෙන් අඩුම අගයක් ගන්න මොකක්ද? නයිට්‍රජන්ගේ අවශෝෂණය මම නිකන් කියන්නේ මේ අගයන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නයිට්‍රජන්ගේ අගය එන්නේ 31යි. ධන 31යි. ධන 31යි. ඒක කිලෝ ජූල් මවුලයට කියලා ගන්න පුළුවන්. හරිද නයිට්‍රජන්ගේ ධන 31යි. කැමති නම් ලියා ගන්න. ඊට පස්සේ මැග්නීසියම්ගේ ධන 67යි. අවශෝෂණ කියන මම මේ කියන්නේ මැග්නීසියම්ගේ ධන 67යි. බෙරිලියම්ගේ ධන 66යි. ධන 66යි. එතකොට මේ අතරින් අඩුමගයක් ගන්න මොකක්ද? ධන 31 නේ. එහෙනම් නයිට්‍රජන් තමයි ශක්තිය අවශෝෂණයේදී අඩුම අගයක් ගන්නේ. එතකොට මේක උත්තරේ නයිට්‍රජන්. ගොඩක් ළමයි ගහලා තියෙනවා ක්ලෝරින් කියලා. ක්ලෝරින් අනිවාර්යෙන් වැරදි. මොකද ඇයි වැරද්ද? මොකද්ද වැරද්ද? ක්ලෝරින්. අන්න හරි. ක්ලෝරින් කරන්න මොකද්ද? ශක්තිය පිට කරනවා. බොහෝමයක් මූලද්‍රව්‍ය ශක්තිය පිට කරනවා. ක්ලෝරින්ගේ විශේෂත්වය මොකක්ද? ආ අන්න හරි. ඉලෙක්ට්‍රෝන ලබා ගනිද්දී වැඩිම ශක්තිය පිට කරන්නේ
පිට කරන්න හොඳේ අවශෝෂණය කරන්න පිට කරන්න වැඩිම ශක්තිය පිට කරන්න ක්ලෝරින්. ඒක හින්දා එයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ක්ලෝරින් කියලා. හරිද? ක්ලෝරින් කියලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ විභාග වල අහනවා. හරිද? ශක්තිය ලබා ගැනීමේ ශක්තිය උපරිමගිය කොච්චරද කියලා. හරිද? එතකොට මේකේ උත්තරේ නයිට්‍රජන්. ඊළඟ ගාන. හත්වෙනි ගාන. මවුලයට ගණන් දෙසිමීට එක් සාන්ද්‍රණය එක් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් රැගෙන එයින් ඝන සෙන්ටිමීටර් 500ක් දක්වා ආශ්‍රිත ජලය එකතු කර තනුක කරන ලදී. එම තනුක කළ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 250ක් රැගෙන එයට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය එකතු කර ප්‍රතික්‍රියා කරන ලදී. ප්‍රතික්‍රියා අවසානයේදී ද්‍රාවණයේ සුදු පැවති අවක්ෂේපයක් ඉතුරු වේ. එහි ස්කන්ධය කිලෝ ග්‍රෑම් 2.3 සොරි 23.3යිලු එක්සියාගේ ගැන අර සාන්ද්‍ර සල්ෆියුරික් වල මුල් අගය තමයි අහන්නේ. හරි. අපි ගාඩ හදමු බලන්න. අපිට මුලින්ම සමීකරණය ලියා ගන්න ඕන. ඒ කියන්නේ සල්ෆියුරික් වලට බේරියම් ක්ලෝරයිඩ් දැම්මම හැදෙන සමීකරණය මොකද්ද කියලා අපි ලියා ගන්න ඕන. මෙන්න මේ සමීකරණය තමයි ලැබෙන්නේ. මේවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න දන්නවා ඇති ක්ලාස් වලත් කරලා ඇති මෙන්න මෙහෙම. සල්ෆියුරික් H2SO4 එකතු කරනවා බේරියම් ක්ලෝරයිඩ්. හරි බේරියම් ක්ලෝරයිඩ් මේක පත් වෙනවා මොකක් බවටද? බේරියම් සල්ෆේට් බවට. ඒ වගේම හැදෙනවා මොනවද හැදෙන්නේ? හැදෙනවා HCl. මේක තුලිත කරන්නේ කොහොමද? H දෙකක් තියෙනවා හින්දා දෙකයි HCl. එතකොට Cl දෙකක් තියෙනවනේ. බේරියම් සල්ෆේට් එකයි. ඔන්න ඔක තමයි සූත්‍රය. අනිවාර්යෙන් සූත්‍රය මෙහෙම තුලිත රසායනික සමීකරණ ලියද්දී මෙහෙම භෞතික තත්ත්ව දාන්න ඕනේ. ඒ කියන්නේ පහලින් AQද Lද කියලා දාන්න ඕනේ. මේක නෑ AQ නෙමෙයි මොකද අර සුදු පාට අවක්ෂේපයක් ඉතුරු වෙනවා කියන්නේ මේක ඝණය. මේක තමයි අවක්ෂේප වෙන්නේ. හරි. මේක තමයි අවක්ෂේප වෙන්නේ. එතකොට මේක හරි. බේරියම් සල්ෆේට් තමයි අවක්ෂේප වෙන්නේ. බේරියම් සල්ෆේට්ගේ අවක්ෂේප වෙච්ච ස්කන්ධය දීලා තියෙනවා කියලා 23.3යි රෑ. හරි. එහෙනම් අපි බේරියම් සල්ෆේට්ගේ මවුල හොයාගමු. මවුල හොයාගෙන ඒකෙන් ස්ටොයිකියෝමිතිය අණුව H2SO4ගේ මවුල හොයමු. මවුල හොයලා අර තනුක කර ද්‍රාවණය මවුල හොයලා අපිට හොයන්න පුළුවන් සාන්ද්‍රණය. හරිද? එහෙනම් මුලින්ම කරන්න ඕන බේරියම් සල්ෆේට් වල මවුල ගන්න හොයන. බේරියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය අපි හොයමු. බේරියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය නවා බේරියම් වල කීයද මෞලික ස්කන්ධය? 137යි ධන සල්ෆේට් වල 32යි ඔක්සිජන් වල 16 වරක් 4. එතකොට මේක එකතු කරාම එනවා 233යි මවුලයට ග්‍රෑම්. ඔව් එනවා. හරිද? ඔය සූත්‍රෙ පෙනුන්නේ නැද්ද ඕගොල්ලන්ට? අයියෝ කියන්න එපා. හරිද? ළමයි බලන් ඉන්නවා මම සූත්‍රය ලියන්න. කියන්න එපා පේන්නේ නැහැ කියලා. හරි. මේක තමයි සූත්‍රය. එතකොට මේකේ මේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. අවක්ෂේප වුණාම මේක ස්කන්ධය දිල් දිනවා 23.3. එතකොට ඒකේ අපි මුලින්ම හොයාගත්තේ බේරියම් සල්ෆේට් වල මොනවද මৌলিক ස්කන්ධය. හරිද? ඊට පස්සේ අපි බේරියම් මේ අවක්ෂේප වෙච්ච මූල ගාන හොයන්න ඕන. අවක්ෂේප වෙච්ච මූල ගාන හොයන්න අපි දානවා මෙන්න මේ සූත්‍රය. මොකද්ද සූත්‍රය? බේරියම් සල්ෆේට් වල මවුල ගාන හොයන්න අපි දානවා n සමානයි m බෙදීම m. මේ සූත්‍රය දානවා. එතකොට ස්කන්ධය දෙක 23.3යි. මෞලික ස්කන්ධය කීයද? 2 නෑ 233යි. එතකොට එනවා 0.01යි මවුල.
හරිද? 0.01යි මවුල. බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණ මවුල ගාන එනවා 0.01. හරිද? 0.01. ඊළඟට අපිට ස්ටොයිකියෝමිතිය මගින් මේ සල්ෆියුරික් වල මවුල ගාන හොයන්න පුළුවන්. ස්ටොයිකියෝමිතිය කීයද? බේරියම් සල්ෆේට් අනුකූලයි H2SO4 වලට එන මේකේ ස්ටොයිකියෝමිතිය එකට එකයි. එකට එකයි නම් අපිට සල්ෆියුරික් වල මවුලට ගන්න පුළුවන් 0.01යි මවුල කියන්නේ. හරි 0.01. පේන්න හරි. මුලින්ම මම කරන්නම් මොන ලියාගෙන තියනවා ලියාගන්න. මම එතකොට මේ ටික මකලා ඊට පස්සේ ඊළඟ පියවරට යනවා. ඉක්මනට මොන ලියාගන්න තියනවා ලියාගන්න. ආයි ගන්න පැහැදිලි කරොත් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා කොච්චරද සුදු පාට අවක්ෂේපයක් ඇති වෙනවා. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් තමයි අවක්ෂේප වෙන්නේ. මොකද ප්‍රතිපල ද්‍රාවණයන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නේ HCl නේ. HCl සාමාන්‍ය ද්‍රාවණයක් නේ. ඒකින්ද ඒක අවක්ෂේප වෙන්නේ නැහැ නේ. බේරියම් සල්ෆේට් නේ අවක්ෂේප වෙන්නේ. 2.3 ග්‍රෑම් අවක්ෂේප වෙනවලු. එතකොට බේරියම් සල්ෆේට් අපිට බේරියම් සල්ෆේට් වල අපි මෞලික ස්කන්ධය හුව 233. එතකොට බේරියම් සල්ෆේට් මේ 2.23.3ක තියෙන මවුල ටික ගත්තා. මෞලික ස්කන්ධයෙන් බෙදලා 0.01යි මවුල ආවා. එතකොට බේරියම් සල්ෆේට් සහ සල්ෆියුරික් අතර ස්ටොයිකියෝමිතිය බලුවා එකට එකයි. එහෙනම් සල්ෆියුරික් වල මවුල 0.01. හරිද? ලියාගෙන ඉවරද? කටුවට ලියාගන්න පස්සේදී ලස්සනට ලියාගන්න. නැත්නම් මම මාකින් එකක් දානවා. ඒතකොට මාකින් එක බලාගෙන ඔයගොල්ලෝ නඩු පාඩු ලියා ගන්න පුළුවන්. මම නම් හිතන්නේ එහෙම මෙතන ළමයි ඇති කියන්නේ. මාකින් එක බලාගෙන අඩුපාඩු ලියාගෙන ප්‍රැක්ටිස් කර කර එහෙම නම් මම හිතන්නේ මෙතන ළමයි ඇති කියලා. හරි. මොකද මේ සාමාන්‍යයෙන් දැන් සල්ලි අරගෙන කරන දැන් අදත් බලන්න මේ ළමයි කී දෙනයි දෙන්නේ කියලා ළමයි 10ක් වගේ ඉන්නේ. දැන් සල්ලි අරගෙන මේක කරනවා නම් ඔන්න එනවා ළමයි 200 300 එනවා. සල්ලි අරගෙන කරා. මේක නිකන් කරන ඉන්න තමා ළමයි එන්නේ නැත්තේ ඔය. හරිද? මං ඉතින් මේ කැම්පස් යන ගමන් ළමයින්ට මොන හරි දෙන්න ඕනේ කියලා හිතාලා තමයි මේක පටන් ගත්තේ. හරිද? ඒක ඉතින් ඕනකම තියෙන ළමයිනේ මේ 10 දෙනා හරි ජොයින් වෙලා ඉන්නේ. එතකොට ඒ ළමයි 10 දෙනාත් හොඳට උත්තර දීලා ඉන්නවා. ඒක ගැන මට සතුටුයි. ඒ හින්දා ගෲප් එකේ නා ඉන්නවා 200 ගාන. ඒ 200 ගානම සම්බන්ධ වෙන්නේ නැහැ. පේපරේ ලියලා තිබ්බේ 20 ගානක්. හරිද? එච්චර ඉතින් පස්සෙන් එලවන්නේ. හරි. හරිනේ මේ ගාන හදලා ඉවරයිනේ හරි. ඊට පස්සේ ආවා සල්ෆියුරික් 0.01. හරිද? එතකොට අපිට මේ 0.01 කොච්චරකද? කොච්චරකද 0.01? අර තනුක කළ ද්‍රාවණය නේද? H2SO4 අන්තිමේදී තනුක කරා කිව්වනේ. ගන් දෙසිමීටර් සෙන්ටිමීටර් 50ක් දක්වා තනුක කරා කියනවනේ. තනුක කරා කියනවනේ H2SO4. මේ තනුක කර දාවනේ තමයි මේ 0.01යි මවුල තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් අපිට අහන්නේ ආරම්භක ද්‍රාවණයනේ. ආරම්භක ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් කොච්චරක් කියනවා? ඝන සෙන්ටිමීටර් කොච්චරක් කියනවා? ආ ඕ මොකක් හරි වැරදුනාද නෑනේ. ගාන බලමු පොඩ්ඩක්. ගාන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔව් අන්තිමේදී හරි හරි හරි. මෙතන මේ ඝන ඩෙසිමීටර් 50ක් නෙමෙයි. මෙතෙන් දීලා තියෙන්නේ මේ ඝන සෙන්ටිමීටර් 500ක් නෙමෙයි. හරිද? මේකේ අන්තිමට හදලා තියෙන ඝන සෙන්ටිමීටර් 250කින් මේක ප්‍රතික්‍රියා කරවල තියෙන්නේ නේද? තනුක කරලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 50 500ක් දක්වා. තනුක කරලා තියෙනවා. ඒකෙන් තමයි ඝන සෙන්ටිමීටර් 250ක් කරන් තියෙන්නේ. එතකොට මේ ඝන සෙන්ටිමීටර් 250 තුල තමයි 0.01යි මවුල
තියෙන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර් 500 තුල කොච්චරක් තියෙනවද? මේ මවුල ගාන මෙන් දෙගුණයක් තියෙනවා. එතකොට 0.02යි මවුල මේ කොච්චරකද? ඝන සෙන්ටිමීටර් ඝන දෙසිමීටර් ඝන සෙන්ටිමීටර් 500ක මවුල තමයි 0.02ක් තියෙන්නේ. හරිද? එහෙනම් අපිට ඊළඟට හොයන්න පුළුවන් එහෙනම් අපිට හොයන්න පුළුවන් සාන්ද්‍රණය. හරිද? අපි ඔන්න මවුල ඝන සෙන්ටිමීටර් 500ක මවුල හෙව්වා. එහෙනම් අපිට හොයන්න පුළුවන් සාන්ද්‍රණය. එහෙනම් සාන්ද්‍රණය හොයනකොට මම මේ ටික මකන්නම්. හරිද? මකනවා. හරිද? සල්ෆියුරික් වල ඝන සෙන්ටිමීටර් 500 තුල මවුල තියෙනවා 0.02. එහෙනම් අපිට සාන්ද්‍රණය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි මේ 0.02 අරන් තියෙන තනුක කරලානේ. එහෙනම් මීට කලින් ද්‍රාවණය කොච්චරද අරගෙන? ඝන සෙන්ටිමීටර් 25යිනේ. 25ක් තනුක කරලානේ 500ක් දක්වා. එහෙනම් ඝන සෙන්ටිමීටර් 25 තුලක් තියෙන්නේ මවුල දෙකමනේ නේද? මවුල දෙකට තව ජලය එකතු කරලානේ 500ක් හදලා තියෙන. එහෙනම් ඝන සෙන්ටිමීටර් 25 තුලක් තියෙන්නේ මවුල 0.02යි. හරිද? එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම H2SO4 වල සාන්ද්‍රණය. සාන්ද්‍රණය ගන්න පුළුවන් 0.02යි මවුල බෙදෙනවා කොච්චරකින්ද? ගන් සෙන්ටිමීටර් 25. නම් 0. කොච්චරද? 0.2යි 5යි ඝන ඩෙසිමීටර් වලට හරවන්න ඕන. එතකොට මේක සුළු කරාම වෙනවා 8යි මවුල ඝන ඩෙසිමීටර්. හරිද? 8යි මවුල ඝන ඩෙසිමීටර්. හරි. ලියා ගන්න තියනවා ලියා ගන්න. ලියා ගන්න තියනවා ඉක්මනට ලියා ගන්න. හරිද? ඕ එක්කෙනෙක් දාලා තියෙනවා ඔව් සර් මේ හෙන ලේසි තමා මටත් වැරදුනාලු මේ ගාන මේක දැක්කහම කිව්වහමලු ලේසි කියලා තේරෙන්නේ. ඇත්ත තමයි. ඕගොල්ලෝ මෙයා හිතන්නේ හෙන්න අමාරුයි හෙන්නම පට්ට අමාරුයි ගණන් විදියට. එතන මේවා ලේසි අමාරු ගණන් වුණත් ඕගොල්ලෝ අනිත් දැන් ඕගොල්ලෝ අමාරු කියන කෝණයකින් බැලුවාම නම් කොහොමත් අමාරු. ලේසි කියන කෝණයකින් බැලුවාම ඒක ලේසි. හරිද? ඒකින්ද හැමතිස්සෙම බලලා ලේසි කියන පැත්තෙන් බලලා ගාන හදන්න. හරි. ඒකට 7 වෙනි ගානේ උත්තරේ එන්නේ 8යි මවුල ගණන් දෙසිමීටර්. කීවෙනි උත්තරේද? ආ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. හරි. එතකොට මේකේ උත්තරේ 8යි මවුල ගණන් දෙසිමීටර්. ඊළඟට 8 වෙනි ප්‍රශ්න. නයිට්‍රජන් පෙරොක්සයිඩ් KMnO4 හමුවේ ඒ කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් හමුවේ ඔක්සිකරණය වී H2O2 ඔක්සිකරණය වී ඔක්සිජන් වායුව පිට කරයි. දෙකයි මවුල ඝන දෙසිමීටරයට දෙකක H2O2 ද්‍රාවණයකින් එකේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන දෙසිමීටර් 50ක් ඝන සෙන්ටිමීටර් 50ක් රැගෙන එයට KMnO4 හමුවේ අනුමාපනය කළ විට KMnO4 12.5ක් ඝන සෙන්ටිමීටර් වැය වේ. KMnO4 සාන්ද්‍රණය සොයන්න. හරිම ලේසි ගානක්. හරිද? ඉතින්ම හදන්න පුළුවන්. ඉතින් හදන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ KMnO4 සහ H2O2 අතර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර තුලිත සමීකරණය. තුලිත රසායනික සමීකරණයක් ගත්තට කමක් නැහැ. තුලිත අයනික සමීකරණය ගත්තත් කමක් නැහැ. මම තුලිත අයනික සමීකරණය අරගෙන හදන්නම්. තුලිත අයනික සමීකරණය ගත්තොත් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරිද? H2O2 කවුරු බවටද පත් වෙනවා කියන්නේ? H2O2 කවුරු බවටද පත් වෙනවා කියන්නේ? ඔක්සිජන් බවට. ඔක්සිහරණය වෙනවා කියලා කියන්නේ නේද? ඔක්සිහරණය වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? H2O2 O2 බවට පත් වෙද්දී
H+ කීයක් ඉවත් වෙනවද? H+ කීයක් ඉවත් වෙනවද? හ්ම්? දැන් මෙයාගේ ඔක්සිජන් වල ඔක්සිගහරණාංකය ඍණ 1යි. ඒ වගේ දෙකක්. මෙයාගේ බිඳුවයි. එහෙනම් දෙක වෙනස 2යි. එහෙනම් අපිට එකතු කරන්න පුළුවන් මේ පැත්තේ 2යි ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට H+ එනවා. H+ මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ H+ නැහැ. එහෙනම් අපිට H+ පේන්නේ නැද්ද? අයියෝ. ළමයි කියන්න හොඳේ පේන්නේ නැත්තම්. හරිද? ආයි කියන්නද? O2 කවුරු බවටද ඔක්සිකරණය වෙන්නේ? O2 බවට. එතකොට මේකින් මෙයාගේ ඔක්සිකරණාංකය ඔක්සිජන් වල ඔක්සිකරණාංකය මේකේ ඍණ 1යි ඍණ 1 වාරයක් 2යි. මෙයාගේ ඔක්සිකරණාංකය 0. එතකොට වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. ඉලෙක්ට්‍රෝන දෙක අපි මේ පැත්තට ඔක්සිහරණයක් හින්දා මේ පැත්ත ඔක්සිකරණයක් හින්දා මේ පැත්තට එකතු කරනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා මේ පැත්තේ හයිඩ්‍රජන් නැහැ. එහෙනම් මේ පැත්තට අපි 2H+ එකතු කරනවා. 2H+ එකතු කරනවා. හරිද? එතකොට මේ ටික මම කන්නම්. හරිද? ඔන්නෝක තමයි H2O2 ඔක්සිකරණය වීමේ ප්‍රතික්‍රියාව. අර්ධ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ KMnO4 වල MnO4 2 minus 2 minus නෙමෙයි sorry minus KMnO4 minus වල KMnO4 minus පත් වෙනවා Mn ධන දෙක මැංගනීස් ධන දෙක බවට කවුද ඔක්සිකරණය වෙනවා. හරිද? මේකෙදි KMnO4 මයිනස් වල ඔක්සිකරණාංකය කීයද? කීයද? ධන 7යි. මෙයාගේ ධන 7යි. මෙයාගේ ධන 2යි. වෙනස කීයද? වෙනස 5යි. පැහැදිලි නැද්ද? මම මේ හොඳට හෙන්බි දිසාවේ ඉන්නේ ඒකයි මේ. හරි. එතකොට මෙයා ධන 7යි. මෙයාගේ ධන 2යි. වෙනස කීයද? ඉලෙක්ට්‍රෝන එන 5ක් පිට කරනවා. 5ක් sorry ලබාගෙන. එන ලබාගෙන 5යි ඉලෙක්ට්‍රෝන 5 ඉලෙක්ට්‍රෝන ලබාගෙන මෙයාගේ ඔක්සිජන් තියෙනවා මේ පැත්තේ ඔක්සිජන් නැහැ. එහෙනම් ඔක්සිජන් එකතු කරනවා 4ක්. ඒ කියන්නේ ඔක්සිජන් එකතු කරන කාගෙන්ද ජාලයෙන්. ජාලයෙන් එහෙනම් 4යි H2 ඔව්. එහෙනම් H2 H තියෙනවා 8ක්. H+ 8ක් එහෙනම් අනිත් පැත්තට එකතු කරනවා. මේ ටික මම H+8ක් එහෙනම් මේ පැත්තට එකතු කරනවා. 8යි H+. හරිද? හරි. එතකොට මේ දෙක ඔන්න තුලිත තුලිත sorry අය අර්ධ ප්‍රතික්‍රියා දෙක ඔක්සිකරණය වීමේ අර්ධ ප්‍රතික්‍රියාව හරණය වීමේ අර්ධ ප්‍රතික්‍රියාව. මං දැන් ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරලා ඉපැ මෙතන ඉලෙක්ට්‍රෝන 5යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් එක මේ පළවෙනි සමීකරණය වැඩි කරනවා 5. පළවෙනි සමීකරණය 5 වැඩි කරනවා. හරි 5 වැඩි කරාම එනවා 5 H2O2 මේක කෙලින්ම ගන්න පුළුවන් මම මේ ඕගොල්ලන්ට පහසු වෙන්න අර ඉන්නවනේ ඉතින් සමහර ළමයි ටික හරිද පස්වරක් දෙක කීයද 10යි 10H+ හරිද එතකොට මේ පැත්ත දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා කීයද වැඩි කරන්න ඕන දෙකේ එතකොට 16H+ ධන 2යි MnO4 මයිනස් ධන 10යි ඉලෙක්ට්‍රෝන ධන 2යි Mn ධන 2 ධන 8යි H2O. ඕක තමා ඕක තමා අයනික ප්‍රතික්‍රියාවල. ඒ කියන්නේ තුලිත අර්ධ ප්‍රතික්‍රියාවල ඔන්න තුලිත කරා ඉලෙක්ට්‍රෝන ටික. මෙතන ඉලෙක්ට්‍රෝන 10යි මෙතන ඉලෙක්ට්‍රෝන 10යි. ඒ දෙක 10ට 10 කැපිලා අපිට මේ දෙක එකතු කරන්න පුළුවන්. එහෙනම් එකතු කරාම එනවා තුලිත අයනික සමීකරණය එනවා 5H2O2 ධන 16යි H+ ධන 2යි MnO4
මයිනස් එනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 10ට ඉලෙක්ට්‍රෝන 10 කැපෙනවනේ. 5යි O2 ධන 2යි Mn2 ප්ලස් ධන 8යි H2 ධන 8යි H2. ඔව්. හරි. මෙන්න මේක තමයි තුලිත අයනික සමීකරණ. තුලිත අයනික සමීකරණය මෙන්න මේක. හරිද? තුලිත අයනික සමීකරණ. මෙන්න මේක තමයි තුලිත අයනික සමීකරණ. මෙන්න මේක තමයි ගාන හදන්න අත්‍යවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ටිකම අත්‍යවශ්‍ය වෙන්නේ. මේ ටික අත්‍යවශ්‍ය වෙන්නේ මේ තුලිත රසායනික සමීකරණ. තුලිත අයනික සමීකරණය ගන්න තමයි මේක අත්‍යවශ්‍ය වෙන්නේ. නැත්නම් මේක කෙලින් මේ සූත්‍රය ගන්න පුළුවන්. හරිද? මේ තුලිත අයනික සමීකරණය කෙලින්ම ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලන්ට මම ලියා ගන්න තිබ්බේ නේ. හරි. ඕගොල්ලෝ YouTube එකකින් හින්දා උලක් නෑ. YouTube එක පොඩ්ඩක් බැක් කරලා මේ ටික ලියා ගන්න. හරිද? මම මැකුවට පස්සේ මට මතක් වුණා. හරි. ඒතර ගාන හදන්න අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ සමීකරණය. මේ සමීකරණය අවශ්‍ය වෙනවා. එතකොට මේක මගින් අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. සමීකරණයේ ස්ටොයිකියෝමිතිය අනුපාතය කීයද? MnO4 මයිනස් අණු කාගේ අතර ස්ටොයිකියෝමිතිය අනුපාතය H2O2. එතකොට H2O2 වල 5යි MnO4 වල 2යි. 2.5. හරිද? ඕක තමයි ස්ටොයිකියෝමිතිය අනුපාතය. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ස්ටොයිකියෝ අනුපාතය. හරිද? මම එහෙනම් මේ තුලිත අයනික සමීකරණ මකනවා. දැන් අපි ස්ටොයිකියෝමිතිය අනුපාතය ලියාගත්තනේ. ලියා ගන්න තමයි මේ තුලිත අයනික සමීකරණය අත්‍යවශ්‍ය වෙන්නේ. හරිද? ඔන්න ලියාගත්තා. හරිද? ඊළඟට අපිට කරන්න පුළුවන් මේක කියලා තියෙනවා KMnO4 මවුල ගන්න. ඊට කලින් H2O2 H2O2 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50ක් ගත්ත කියනවනේ. අන්න එතනින් ගන්න පුළුවන් H2O2 මවුල ගන්න. බෑ වෙච්ච H2O2 මවුල ගන්න අපිට එතනින් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. H2O2 මවුල ගන්න. H2O2 මවුල ගන්න කියනවා සාන්ද්‍රණය 2යිලු. එහෙනම් 2යි මෙතන අපි මවුල හොයන සූත්‍රය තමයි අපි සූත්‍රය ලිව්වොත් n සමානයි CV. සාන්ද්‍රණය කීයද H2O2 වල 2යි මවුල ඝන ඩෙසිමීටර් පරිමාව කොච්චරක් යනවද? 0.05යි ඝන ඩෙසිමීටර්. මොකද වැය වෙනවා කියන්නේ ඝන සෙන්ටිමීටර් 50යි. එහෙනම් 0.05 ඝන ඩෙසිමීටර් වැය වෙනවලු. එතකොට මේ සුළු කරාම එනවා 0.1යි මවුල එනවා. හරිද? H2O2 මවුල ගන්න. හරිද? ඔය තියෙන්නේ H2O2 මවුල ගන්න. ඊට පස්සේ අපිට මේකෙන් ගන්න පුළුවන් KMnO4 මවුල ගන්න. KMnO4 මවුල ගන්න කීයද? මෙතන ස්ටොයිකියෝ අනුපාතය 2:5යිනේ. එහෙනම් අපිට KMnO4 මවුල ගන්න එනවා. මවුල ගන්න එනවා 0.1යි මවුල වැඩි කරනවා. කොච්චරද? 5ට 2යි. එහෙනම් 1ට 5න් 2යි. 1ට 5න් 2යි. එතකොට මේක සුළු කරාම කීයද එන්නේ? 0.04යි මවුල. එතකොට KMnO4 වැය වෙනවා 0.04ක මවුල ප්‍රමාණය. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් එතකොට KMnO4 සාන්ද්‍රණය වෙන්න මෙහෙම. සාන්ද්‍රණය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මවුල කොච්චරද? 0.04යි මවුල වැය වෙන්න කොච්චරද? වැය වෙනවා කියනවා ඝන සෙන්ටිමීටර් කොච්චරද? 12.5. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් වලට හැරෙවුවොත් 0.0125 ඝන ඩෙසිමීටර් වලට. එතකොට මේක සුළු කරාම එනවා 3.2යි මවුල ඝන ඩෙසිමීටර්. ඇත්තටම ළමයි හොඳයි. මම මේ ලියනකොටම උත්තර ටික දාගෙන යනවා. ඇත්තටම හොඳයි ඒක. හරි 3.2යි මවුල
ගන්න දිසිමීට උත්තරයට හරි. ලියාගත්තේ නැති ලියාගන්න. ඉක්මන් කරන්න. අපිට තව ගණන් දෙකක් හදන්න දෙනවා. එතකොට උත්තරේ කීයද? දෙවන උත්තරේ. දෙවන උත්තරේ. හරි. ඉක්මනට හදාගන්න. මොකද අපිට තව ගණන් දෙකක් තියෙනවා හදන්න. මොනවායි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. එතකොට 3.2යි මොනවද ගණිත. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය. H2S SO3 SO2 H2SO4 manganese sulfate යන සංයෝගවල සල්ෆර් ඔක්සිකරණාංක ආරෝහණ පිළිවෙලට සැකසූ විට ලැබෙන පිළිතුර වන. මේක ගොඩක් ළමයි වරද්දගෙන තිබ්බ ප්‍රශ්නයක්. ළමයි මම මෙච්චර වෙලා කතා කරලා තින්නේ ඕගොල්ලන්ට මේ අයියෝ අන්න ඒකනේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ඕෆ් කරලා මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. හරි. දැන් ඉතින් ආයෙ කියලා දෙන්න එපා. හරි. හරි. පේනවද ඔයගොල්ලන්ට? අයියෝ මම මේ පණ දායන කෑ ගන්නවා බලනකොට වීඩියෝ එක ඕෆ් වෙලා. හරි. ලයිව් එක ඕෆ් වෙලා මම මේ දාගෙන කෑ ගන්නවා. හරි. මෙන්න මේ සංයෝග ටිකේ ඔක්සිජන් අංක තමයි හොයන්න කියන්නේ. මම මේ දැන් බලනකොට ඊළඟ ප්‍රශ්නට යන්න හදද්දි තමයි මේ දැක්කේ ඔය වීඩියෝ එක ඕෆ් වෙලා ගියේ. ලයිව් එක නා ඕෆ් වෙලා නැහැ. හරි. මේකේ ඔක්සිජන් අංක තමයි හොයන්න කියන්නේ. එතකොට H2S ගත්තාම සල්ෆර් දැන්වත් ඇහෙනව නේද? හරි. සල්ෆර් මෙහෙම ගත්තාම මෙහෙම ලුයිස් විභජනනවා. එතකොට හයිඩ්‍රජන් වලින් හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන සල්ෆර් දෙසට ඇද ගන්නවා. එතකොට මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 2යි. ඍණ 2යි. හරිද? ඍණ 2යි. SO3 ගත්තාම මෙන්න මෙහෙම ලුයිස් විභජනය. SO3. එතකොට ඔක්සිජන් දෙසට ඉලෙක්ට්‍රෝන මේ සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝන අදිනකොට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 6යි. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 6යි. ඊට පස්සේ SO2 SO2 ගත්තාම SO2 මෙන්න මෙහෙම. එතකොට ඔක්සිජන් දෙසට මෙහෙම ඉලෙක්ට්‍රෝන උගල් ගන්නවා. එතකොට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 4යි. මේ සල්ෆර් වල තියෙන්න පුළුවන් ඔක්සිකරණ අවස්ථා ඔක්කොම මෙතන තියෙනවා. හරිද? ධන 4යි. H2SO4 SO4 මෙහෙම තියෙනවා. H2 ඔහොම තියෙනවා. එතකොට මෙයයි බන්ධන මෙහෙම එනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 6ක් ඔක්සිජන් දෙසට ඇද ගන්නකොට සල්ෆර් වල ඔක්සිකරණාංකය එතකොට ධන 6යි. තේරෙනව නේද? මම මේ ඉක්මනට කරගෙන යන්න මොකද දැන් රෑ වෙලානේ. 6ක්. පැය කමාරක් විතර. හරිද? එතකොට SO4 MgSO4 වල මෙන්න මෙහෙමයි. MG මං අදින්න යන්නේ නැහැ. MG එන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට සර්ලා තාම කියලා දීලා නැතුව ඇති. එහෙමයි MG එන්නේ මම ඒක අඳින්නේ නැහැ. එතකොට මෙතන බන්ධන දෙකක් MGට දායක වෙනවනේ. ඒකින්ද මෙන්න මේ බන්ධන දෙක විතර ඇති වෙන්නේ. එතකොට MG වලින් ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා. එතකොට මෙයාගේ ධන 6යි. ළමයි මේකෙදී ආරෝහණ පිළිවෙලට සකසන්න කිව්වහම ළමයි මාර වැඩක් කරලා තියෙනවා. මෙන්න මෙහෙ. දැන් ආරෝහණ පිළිවෙලට මෙතන සමාන 3 දෙනෙක් ඉන්නවා මේ. ධන 6 ධන 6 ධන 6. දැන් ළමයි කරලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් අඩුම H2S නේ. ඊට වඩා වැඩි සල්ෆර් ඩයොක්සයිඩ් ඊට වඩා SO ඊට වඩා H2SO ඊට වඩා MgSO4 ළමයි ඔන්න ඔහොම ලියලා තියෙනවා.
දැන් මේ තුන් දෙනා සමානයි නම් මේ ටිකේ වැඩි වෙන්න විදියක් නැහැනේ. මම මෙන්න මෙහෙමත් උත්තර දාලා තිබ්බා. ළමයි මෙන්න මෙහෙමත් මේ උත්තරේට ගහලා තිබ්බා. මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද මේ ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිජන් අංක සමානයි. අවබෝධය තියෙන ඒ උනාට අර අවධානය තමයි නැත්තේ. හරිද? එතකොට මෙතන සමාන ලකුණු ගොඩක් ළමයි එහෙම දාලා තිබ්බා. එතකොට සමාන ලකුණු තමයි එන්න ඕන. මෙහෙම උත්තරේ උත් තිබ්බා. මේක තමයි උත්තරේ. මේක උත්තරේ නම් දෙවන කීවෙනි උත්තරේද? හතරවන උත්තරේ. මේ ලකුණු පහයි. හරිද? කලින් මම ලකුණු ඕගොල්ලෝ කිව්වේ නෑ. කලින් මම මාකින් එක දාන්න අද දැන් මම දාන්න. හරි මොනවද ලියාගෙන තියෙනවද ලියාගන්න. ඉක්මනට හරි ඊළඟ තියෙන අන්තිම 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා තමයි. ළමෙක් අර ඩිස්කෂන් එක දැම්මට පස්සේ තමයි මාත් දැක්කේ ඒකේ පොඩි අවුලක් තියෙනවා කියලා. මොකද ඒකේ එන්න ඕනේ අර කෝණය අඩුවන පිළිවෙලට මම මේ ප්‍රශ්නේ ලියලා දැම්මේ ටයිප් කරන එක්කෙනා මේ වැඩි වෙන පිළිවෙලට කියලා දාලා. අර ටයිප් කරනකොට අර ඔටෝ ෆිල් වෙනවනේ. ඔටෝ ෆිල් වෙනකොට මේ ෆිල් වෙලා තියෙන්නේ වැඩි වෙන පිළිවෙලට. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. එතකොට මේකේ උත්තරය හතරේ උත්තරේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. මේක පොඩි අවුලක් තියෙනවා. මොකද මේකේ මේ මෙතන මේ වැඩි වෙන පිළිවෙල නෙමෙයි එන්න ඕනේ අඩු වෙන පිළිවෙලට කියලා. හරිද? එතකොට මම ඒකට උත්තර මම කියන්නම් දැන්. මේ කතා කරලා ඉවරලා NH3 H2O H2S CH4 යන සංයෝග හතරෙහි බන්ධන කෝණ වැඩි වෙන පිළිවෙලට පිළිතුර කොමක්ද? මේවා ඉතින් හරිම ලේසි ප්‍රශ්න. මොකද අර ප්‍රශ්න ටික මම අමාරු හින්දා මේක ලේසි කරලා දැන්. අන්තිම ප්‍රශ්න දෙකම ඒකින්ද මේ පොඩ්ඩක් ලේසි කරලා දැම්ම කලින් ඒවා අමාරු වෙන්න. ප්‍රශ්න 10යිනේ. හරි. ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්න 10 හැදුවේ ඔයගොල්ලෝගේ දැන් සිකුරාදේ තියන්න තිබ්බ විභාගේ මම බ්‍රහස්පතින්ද තමයි මේ ප්‍රශ්න 10ම හැදුවේ. හරිද? මේකෙන්ද පොඩි මට ආපහු චෙක් කරන්න විදියකුත් නැහැ. චෙක් කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඒකින්ද අර අඩුපාඩු තියෙනවා. ඔය කැම්පස් එකේ වැඩ වගේක් හින්දා ඒක මගේ හැදුවා. හරි. NH3 තියෙනවා. මේ හරි පේනවනේ. NH3 තියෙනවා. CH4 තියෙනවා. S2O තියෙනවා. CH4 තියෙනවා. ඊට පස්සේ ආයි තියෙනවා H2S තියෙනවා. ආයි තියෙනවා. එච්චරයිනේ. හතරයි තියෙන්නේ. එහෙනම් NH3 වල NH3 වල ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය කීයද? මොකක්ද ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය? ඔව් සිග්මා ගාන එන්නේ 3යි. සිග්මා ගාන 3යි. සිග්මා ගාන සෝරි 4යි. එන්නේ එතකොට එක බන්ධනයක් හින්දා මොකක්ද මේ සිග්මා ගාන 4යි නම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීය. චතුස්තලීය නම් කෝණ කීයද? චතුස්තලීය නම් 109යි. 109යි කෝණය. ඒ වුණාට මේකේ බන්ධනයක් අඩුයි. බන්ධන NH3 වල මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඇන්දොත් NH3 ඔන්න ඔහම තියෙන්නේ. හරිද? NH3 ඔන්න ඔහම තියෙන්නේ. ඒත් මේකේ බන්ධන තුනයි තියෙන්නේ. එහෙනම් මේක ත්‍රියානත පිරමීඩ. හැඩය ත්‍රියානත පිරමීඩ. එතකොට මේක හැඩය ත්‍රියානත පිරමීඩ. මෙයා බන්ධනය අඩු හින්දා මෙයාගේ කෝණය පොඩ්ඩක් අඩු වෙන 107.5ක් වෙනවා. මේව නම් ඉතින් ගන්න ක්‍රම නෑ පාඩම් කරලා තමයි මේවා මතක තියාගන්න ඕන. හරිද? පාඩම් කරලා තමයි මතක තියාගන්න ඕන. මෙයාගේ 109යි 107.5. ජලයේ කෝණය දන්නවා ඔයගොල්ලෝ 104.5 ඒක පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ. CH4 එන් දහම මෙන්න මෙහෙමයි. CH4 මයි එන්නේ. එතකොට CH4 වල චතුස්තලීය හැඩයක් තියෙන චතුස්තලීය හැඩවල කෝණය 109යි. 109යි. ඊට පස්සේ H2S ගත්තාම H2S වල වෙනස්ම හැඩයක් තියෙන H2S වල කෝණය එක මතක තියාගන්න 92.1. 92.1.
හරි ඒක කෝණය විශේෂයෙන් මතක තියාගන්න එක විශේෂ කෝණයක් H2SO4 H2S වල 92.1යි. එතකොට අඩුම කෝණය H2S වල ඊට වඩා වැඩි සෝරි අඩුවන පිළිවෙලටනේ අඩුවන පිළිවෙලට නම් මේක තම අඩුම එන්නේ අපි වැඩියකින් අලියගෙන යමු වැඩියම එක CH4 ඊට පස්සේ යෝ CH4 ඊට පස්සේ NH3 ඊට පස්සේ H2O ඊට පස්සේ H2S අඩුම කෝණය H2S හරිද H2S තමයි අඩුම කෝණය H2S ඕක තමයි උත්තරේ වෙන්න ඕන ඒ වුණාට මේකේ දාලා තියෙන්නේ මං අඩුවන පිළිවෙලට නේදුවේ මේකේ දාලා තියෙන්නේ උත්තරේ නා එන්න ඕනේ 3 ඒ වුණාට මේක මං ප්‍රශ්නේ ටයිප් කරලා තියෙන වැඩි වෙන පිළිවෙලට නේ ඒකින්ද මම මේ මෙන්න මේ උත්තර 3ටම දුන්නා උත්තර 4ටම දුන්නා මෙන්න මේ උත්තර 4ට දෙවන උත්තරේ තුන්වන උත්තරේ හතරවන උත්තරේ පස්වන උත්තරේ පළවෙනි උත්තරේට දුන්නේ නැහැ. පළවෙනි උත්තරේ දුන්නේ නැත්තේ ඕගොල්ලෝ පුරුදු වෙන්නේ මෙහෙම දෝෂයක් තිබ්බහම ආසන්න මේකට ගහන්න පුරුදු වෙන්නේ. පළවෙනි එක කිසිම සම්බන්ධයක් නැහැ මේ වැඩි වෙන පිළිවෙලට හෝ අඩු වෙන පිළිවෙලට. ඒකින්ද මම පළවෙනි එකට දුන්නේ නැහැ. මෙන්න මේ උත්තර හතරට දුන්නා. ලකුණු එතකොට ලකුණු වෙනවා ලකුණු 5. ලකුණු 5. හරි. ඔන්න ප්‍රශ්න ටික ඉවරයි. හරි. ලියන්න තියෙනවා මොනවද ලියාගන්න? හරිද? හරි. එහෙනම් ඔන්න අපි monthly exam number 2 එකේ අපි ඔන්න ප්‍රශ්න සාකච්ඡාව අවසන්. එතකොට අපි ප්‍රශ්න 10ක් ඔන්න සාකච්ඡා කරා. පළවෙනි එක කට් වුණා ප්‍රශ්න 3 සාකච්ඡා කරද්දී. ඒකින්ද ඒ රෙකෝඩින් එක පළවෙනි රෙකෝඩින් එක බැලුවේ නැති වුණත් කමන්නේ. මේ අපි දැන් කරපු ලයිව් එක අනිවාර්යෙන් හැමෝටම බලන්න කියන්නේ මේකේ ටික වැදගත් ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකේ මාකින් එක මම ඔන්න දැම්මම දාන්නම්. ඊට පස්සේ මාකින් එක දැම්මම දාන්න. ඊට පස්සේ රෑන්ක් ලිස්ට් එක ලකුණු දානවා මං හෙට හෝ අනිද්දට හෙට හෝ අනිද්දට ලකුණු ටික දානවා. එහින්දා හැමෝම මේ දවස්වල වැඩ ටික කරගෙන යන්න ඕමම. එතකොට ඕගොල්ලොන්ට දැන් ගිය සතියේ මම ප්‍රශ්නයක් දැම්මා ආනන්දේ 2023ද කොහෙද ප්‍රශ්නයක් දැම්මා. ඒකේ මම උත්තර ටික දැම්මේ නෑ මම ඒක ලබන සතියේ දාන්නම්. එතකොට ලබන සතියේදී කෙමිස්ට්‍රි ගණන් හදන්න කෙමිස්ට්‍රි. ගිය සතියේ කෙමිස්ට්‍රි ගණන් නේද? එහෙනම් මේ සතියේ තියෙන්නේ ෆිසික්ස් ගණන් හදන්න. එහෙනම් අපි ෆිසික්ස් ගණන් හදමු. එහෙනම් ඊළඟ මන්ත්‍රී එක්සෑම් එකත් එක්ක අපි මෙහෙම ලාව හම්බෙන්නේ ඊළඟ මන්ත්‍රී එක්සෑම් එකත් එක්ක. නැත්තම් අපි ඔයගොල්ලෝ දැන් දෙන්න ඕනේ කාර්ය ශක්තිය ක්ෂමතාවයේ ලබන මාසේ මැද හරියක අපි සෙමිනර් එක කරනවා. ඒකට අවශ්‍ය ටික සම්පාදනය කරමින් තියෙනවා. ඒකින්ද හැමෝම රෙඩි වෙන්න එකට. එහෙනම් හැමෝම පාඩම් කරන්න හොඳට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.